ඉතින් අද අපි කතා කරමු මම ආවේ කොහොමද? පාත් එක කොහොමද? ඊළඟට මට ගියපු වියදම කොහොමද? මොනවටද වියදම් වුනේ සහ මෙහෙට එන්න මම ගෙනාපු බඩු මම ගෙනාපු දේවල් මොනවද? ඔන්න ඔය ටික මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු අද දවස් ඇතුළත. ආයුබෝවන් හැමෝටම සලූට්. ඉතින් යුරෝපයේ ජීවිතේ YouTube නාලිකාවට ඉතාම ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් ගොඩක් අය මගෙන් ප්‍රශ්න අහපු නිසා මම ඔයාලට පොරොන්දු වුණා වීඩියෝ සීරීස් එකකින් ඔයාලට මේවට උත්තර දෙනවා කියලා. ඉතින් ඒ වෙනුවෙන්ම හදපු channel එක තමයි මේ යුරෝපයේ ජීවිතය කියන්නේ. මේ channel එකෙන් අපි කතා කරනවා යුරෝපයේ සාමාන්‍ය ජීවිතය, මම මේ රුමේනියාවට ආවේ කොහොමද, මගේ වියදම් කොහොමද, මේ දේවල් අපි කතා කරනවා මේ වීඩියෝ channel එකෙන්. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක යුරෝපයේ ජීවිතයත් එක්ක මේ සම්බන්ධව ඉදිරියට අපි කතා කරනවා. මට යුරෝපෙට එන්න අවුරුද්දයි මාස 4ක විතර කාලයක් ගත වුණා රොමේනියාවට එන්න. ඉතින් ඒ ආපු කාල සීමාව, ඒ කියන්නේ ඒ ගියපු කාල සීමාව ඇතුළත වුණ දේවල් මම එකින් එක වීඩියෝ එක ඉස්සරහදී විස්තර කරන්නම් ඔයාලට. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම කතා කරමු කොහොමද මෙහෙට එන්න process එක. ඉතින් පළවෙනියටම ඔයා ඒජන්සියක් හොයාගන්න ඕනේ. ඔයාලට විශ්වාසවන්තදායක ඒජන්සියක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් ඔන්ලයින් විදිහට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. මම ආවේ ඒජන්සියක් හරහා. මම ආපු ඒජන්සිය තමයි කොළඹ ARAOCs කියන ඒජන්සිය. ඒ ආයතනය හරහා තමයි මම රොමේනියාවට ආවේ. ඊළඟට ඔයා ඒ විශ්වාසවන්තදායක ඒජන්සියට ගිහිල්ලා ඔයාට අදාළ රැකියාවකට අයදුම් කරන්න ඕනේ. ඒ කියන්නේ වෘත්තීය පළපුරුද්දක් තියෙන කෙනෙක් නම් ඔයාට වෘත්තීය සම්බන්ධ එහෙම නැත්නම් ස්කිල් ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. දැනට එහෙම නැත්නම් යුරෝපයේ අවස්ථාවන් වලට ගැලපෙන ස්කිල් එකක් ඔයා සතුව නැත්නම් ඔයා අන්ස්කිල් කැටගරිය යටතේ ජොබ් එකකට අයදුම් කරන්න ඕනේ. ඉතින් මම IT ශාස්ත්‍රයේ තමයි මගේ ස්කිල් එක. මම IT සම්බන්ධව තමයි ලංකාවේදී වැඩ කරේ IT ගුරුවරයෙක් විදියට. ඉතින් යුරෝපයේ ඒ වෙලාවේ රුමේනියාව තමයි මට තිබුණ රට. ඒ රටේ වේකන්සි තිබ්බේ නැහැ. ඒ වෙලාවේ මම ගියපු ඒජන්සියේ. ඉතින් ඒ නිසා මටත් අන්ස්කිල් කැටගරිය යටතේ තමයි ඇප්ලයි කරන්න උනේ. මම ෆැක්ටරි වර්කර් කෙනෙක් විදියට තමයි ඊට පස්සේ ඇප්ලයි කරේ රොමේනියාවට එන්න. ඉතින් ජාතික තරුණ සේවා සභාව හරහා තමයි මට මේ ARAOCs කියන ඒජන්සිය අඳුරගන්න ලැබුණේ. ඉතින් මම ඒ විදියට ගිහිල්ලා ඒ ඒජන්සියේ ලියාපදිංචි වුණා. ලියාපදිංචි වුණාට පස්සේ මුලින්ම අපේ තියෙන අපේ CV එකකුයි අපේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් ඒ දේවල් එයාලා ඉල්ල ගන්නවා. ඊට පස්සේ අපිට ඉන්ටර්විව් එකක් තිබ්බා. ඉන්ටර්විව් එකෙන් පස්සේ අපි ඒ ඉන්ටර්විව් එකට සාර්ථකව මුහුණ දුන්නාට පස්සේ අපිට ජොබ් ඔෆර් එකක් එනවා. ඒ ජොබ් ඔෆර් එකෙන් පස්සේ වර්ක් පර්මිට් එකක් එනවා. වර්ක් පර්මිට් එකෙන් පස්සේ අපි එම්බසි අපොයින්ට්මන්ට් දාන්න ඕනේ. එම්බසි අපොයින්ට්මන්ට් එකෙන් අපිට ඉන්ටර්විව් එකක් තියෙනවා එම්බසි දවසට. ඒ ඉන්ටර්විව් එක පාස් වුණාම තමයි අපිට වීසා එකක් වදින්නේ. ඊට පස්සේ තමයි අපිට රොමේනියාවට එන්න හම්බෙන්නේ. ඉතින් ඒ හැම ඒජන්සියට ගිහිල්ලා ක්‍රියාවලිය වෙන අතරතුර ඔයාලට පොලිස් රිපෝට් එකක් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ගමේ ඔයාලගේ ප්‍රාදේශීය පොලිසියෙන් පොලිස් රිපෝට් එකක් ගන්න ඕනේ. ඊට අමතරව ඔයාලා පොලිස් හෙඩ්ක්වාටර්ස් එකෙන් ඔන්ලයින් පොලිස් රිපෝට් එකක් ඇප්ලයි කරන්නත් ඕනේ. ඊට අමතරව ඔයාලා වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙනවා. ඒක ඔයාලට අදාළ ඒජන්සියෙන් දැනුවත් කරයි ඔයාලා යන ඒජන්සියෙන් කොහොමද ඒක කරගන්න ඕනේ කියලා. ඇයි මම යුරෝපෙම තෝරගත්තේ කියලා ඇහුවොත් එහෙම ඒකට හේතුව තමයි පොඩි කාලේ දැකපු වීඩියෝ. ඇත්තටම මේ එකෙන් එකක් තමයි මේ අද විඳින්නේ මම. අයිස් හිමවල ඇවිදින්න ආස හිතුණා. මගේ ආසාව තමයි ට්‍රැවල් කරන එක. ලෝකෙ මට යන්න පුළුවන් ලස්සනම තැන්වලට ට්‍රැවල් කරන එක. ගොඩක් තැන්වලට මම ආසයි ඇවිදින්න, අලුත් එක්ස්පීරියන්ස් ගන්න. ඉතින් ඒක තමයි මට හේතුවක් උනේ මම යුරෝපෙට එන්න. ඇත්තටම සල්ලි හොයන එක මගේ ඔළුවට අයිඩියා එක ආවේ පස්සේ. මුලින් මට ආසාව තිබ්බේ ඇවිදින්න. ඉතින් මට මතකයි බිනාරියෝ 12 channel එකේ චිරන්තන අයියා ඒ කට්ටියගේ හැම වීඩියෝ ඒව බලලා මට ආසයි තුණා. ඊට පස්සේ ලෝකේ වටේ සුදන්තක එකේ ඒ වීඩියෝ බලලා ඊට පස්සේ මට මතකයි ගමිත් මදුමාල් අයියාගේ page එකේ තියෙන විස්තර කියවලා ඒව දැකලා මට එන්න ආසයි තුණා. ඉතින් මම දැනගත්තා මට යුරෝපෙට යන්න නම් මට ලේසියෙන්ම යන්න පුළුවන් පාත් එක තමයි රොමේනියාව කියන එක. ඉතින් ඊළඟට එයාලා මගේ પાස්පෝර්ට් එකයි මගේ අයදුම් පත්‍රය එහෙම නැත්නම් CV එකයි ගත්තා ඒජන්සි එකට. ඊට පස්සේ තමයි යාලා රැකියාවකට අයදුම් කරේ. අයදුම් කළා ටික දවසකින් මට ඉන්ටර්විව් එකක් තිබ්බා. ඉන්ටර්විව් එකෙන් මම පාස් වුණාට පස්සේ මට ජොබ් ඔෆර් එකක් එනවා.
ඉතින් මාස 8ක විතර කාලයක් ගත වුණාට පස්සේ work permit එක මගේ work permit එක ආවට පස්සේ මට පුළුවන් වුණා embassy appointment එකක් දාගන්න. ඉතින් ඒ අදාළ දිනේට මම එම්බසියට ගියාට පස්සේ එම්බසියට යන්න කලින් අපේ රැකියා ආයතනයෙන් අපිට පොඩි පුහුණුවීමක් ලබා දෙනවා. එම්බසියෙන් ප්‍රශ්න ටිකක් අහනවා. සාමාන්‍යයෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහන්නේ ඔයා රුමේනියාවට එන්නේ ඇයි? මොකක්ද ඔයාගේ ජොබ් එක? ඊට පස්සේ ඔයා අවුරුදු 2 ඉවර වුණාට පස්සේ නැවත ලංකාවට එනවද? ඔයා එහෙම නැත්නම් ඔයාට හොඳ රැකියාවක් හම්බුනොත් වෙනත් රටකට යනවද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි එම්බසියෙන් අහන්නේ. ඉදිරි වීඩියෝ එකකදී අපි සම්පූර්ණ ප්‍රශ්නාවලිය සම්බන්ධව කතා කරමු එම්බසි ඉන්ටර්විව් එක සම්බන්ධව. ඉතින් මම මගේ ඉන්ටර්විව් එකට සාර්ථකව මුහුණ දුන්නා. මම ඉන්ටර්විව් එක සමත් වෙලා මට වීසා එක ලැබුණා. මාර්තු මාසයේම සති දෙකකට විතර පස්සේ මගේ වීසා එක ලැබුණා කියලා ඒජන්සියෙන් කෝල් එකක් දුන්නා. ඉතින් කියන්න ඕනේ නෑනේ අවුරුදු ගාණක් බලාගෙන හිටපු ඒ අවස්ථාව ඒ විදිහට තමයි මට උදා වුණේ. ඉතින් හරිම සතුටක් දැනුණා ඒ වෙලාවේ. ඊට පස්සේ අප්‍රේල් මාසේ 5 වෙනිදා තමයි මට ගුවන් ටිකට් පත් අරගෙන මට මෙහෙට එන්න දිනය ලැබුණේ අප්‍රේල් 5. ඉතින් අප්‍රේල් 5 තමයි මම අප්‍රේල් 5 පාන්දර තමයි රුමේනියාවට එන්න පිටත් උනේ ලංකාවෙන් මම. ඊළඟට අපි කතා කරමු මෙහෙම රටකට එන්න ඔයා සතුව තිබිය යුතු දේවල් මොනවද? එක තමයි ඔයාට හිතේ ධෛර්යය සහ උනන්දුව තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊළඟට වලංගු විදේශ ගමන් බලපත්‍රයක්. ඔයාට අනිවාර්යෙන් પાස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. ඒකත් සියලු රටවල් වලට වලංගු කියන කැටගරිය යටතේ પાස්පෝර්ට් එකක් ඔයා අරන් තියෙන්න ඕනේ. ඊළඟට අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍යයි ඔයාට සහ වෘත්තීය නිපුණතාවයක් තියෙනවා නම් ඊටාම පහසුයි මේ යුරෝපයේ රටකට එන්න. ඊළඟට කතා කරමු අපි වියදම. වියදම කොච්චර ප්‍රමාණයක් ගියාද රුමේනියාවට එන ගමනේදී මට. ඒ කිව්වොත් ඒජන්සියට මම ලක්ෂ 10කට ආසන්න මුදලක් ගෙව්වා. ඊළඟට මෙඩිකල් එක මගේ වෛද්‍ය වර්තාව මම මගේ වියදමින් මම කරගත්තේ ඒක. ඒක ඇතුළත් නෑ ඒජන්සියට ගෙවපු මුදලට. ඊට අමතරව පොලිස් රිපෝට් වලට මට වියදම් වුණා. ඊට අමතරව මගේ ඇඳුම් පැළඳුම් ඒ දේවල් වලට වියදම් වුණා. ඊළඟට වීසා ගාස්තු මම ගෙව්වේ. එම්බසි ගාස්තු වීසා ගාස්තු මම ගෙව්වේ. ඊළඟට විදේශ සේවා ට්‍රේනින් එක. ඒ ට්‍රේනින් එක දවස් 2ක ට්‍රේනින් එකක් ගන්න ඕනේ අපි එන්න කලින්. ඒ ට්‍රේනින් එකට මම මුදල් ගෙව්වේ. ලැකේජ් එක මම ගත්තා. ඊට අමතරව පොඩි ඇඳුම් පැළඳුම් කිහිපයක් ගත්තා. ඊට අමතරව බෙහෙත් බඩු ටිකක් ගත්තා. සෙම වගේ දේවල් වලට බෙහෙත් ටිකක් ගත්තා. දත් චැක්කුම ඊට පස්සේ බඩේ අමාරුව ඒ වගේ දේවල් වලට බෙහෙත් ගත්තා. පෙනඩෝල් විශේෂයෙන් ගෙනාවා. සිද්ධාලේප ඊට පස්සේ පස්පංගුව සමහන් ඒ වගේ දේවල් ගෙනාවා. ඊළඟට මම වැඩිපුරම ගෙනාවේ කෑම ಜಾති සමපෝෂ ඊට පස්සේ බයිට්ස් වර්ග ඒ වගේ දේවල් ටිකක් අරන් ආවා මම වැඩිපුර. මගේ තිබ්බේ කිලෝ 14මාරක් වගේ ඊටාම සුළු ප්‍රමාණයක් තමයි තිබ්බේ. කිලෝ 37ක් ලැගේජ් එක තිබ්බට. ඉතින් ওই ටික තමයි මම අරන් ආවේ. මම ඒ වගේ මිල ගණන් මම ඔයාලට දාන්නම්. ටිකට් එකටත් එක්කම සම්පූර්ණ වියදම මට ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් ගියා. ඉතින් මගේ බඩු ටිකයි ඔක්කොමත් එක්ක මට ලක්ෂ 12ක විතර ප්‍රමාණයක් ගියා රුමේනියාවට එන්න. දැන් එන කෙනෙකුට නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් යයි කියලා මම හිතනවා. ඊළඟට අපි කතා කරමු මේකට මුදල් හොයාගන්නේ කොහොමද? ඉතින් මේකට මුදල් හොයාගන්න සාමාන්‍යයෙන් මුලදී ඔයාගේ අනිවාර්යෙන් අතේ මුදල් තියෙන්න ඕනේ ඒජන්සි එකකට වගේ ගෙවනවා නම්. ඊට පස්සේ ඔයාගේ වීසා එක ලැබුණට පස්සේ අපිට බැංක් ලෝන් එකක් ගන්න පුළුවන්. බැංක් ඔෆ් සිලෝන් BOC එකෙන් සහ පීපල්ස් බැංක් තමයි මට මතක විදිහට. දැන් නම් වෙන බැංක්ස් ලෝන්ස් දෙනවද දන්නේ නැහැ. ණය ගන්න පුළුවන් ඔයාලට මේ බැංකු දෙකෙන් වීසා එක ලැබුණට පස්සේ. ඉතින් මුලින් ඔයාගේ අතේ ගාණක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේ වැඩේ කරන්න. සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් වගේ ගාණක් අඩුම ඔයාගේ අතේ තියෙන්න ඕනේ. දැන් නම් ඊටත් වැඩි ඇති. ඉතින් ඒ විදිහට තමයි මුදල් සම්බන්ධව කතා කරොත්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේකට මම මුදල් හොයාගද්දි මට මුලින්ම උදව් කරේ අපේ අයියා, මගේ අප්පච්චිගේ අක්කාගේ පුතා ලයනල් ගොඩකුඹුර. ඉතින් ඒ අයියා තමයි මම විශ්වාස කරලා මට බැංක් ලෝන් එකක් අරන් දුන්නේ. එයාගේ නමට තමයි ඒ ණය ගත්තේ. සාමාන්‍යයෙන් නෑදෑයෙක් ඉතින් එහෙම උදව්වක් කරන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ මාව විශ්වාස කරලා එයා මට මේ මුදල් ප්‍රමාණය අරන් දුන්නා. ඉතින් thank you අයියේ. ඔයත් හේතුවක් වුණා මට මේ විදිහට මේ රටට එන්න. පළවෙනි අඩිතාලම හදලා දුන්නේ. කියන්නේ මුදල් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒක හොයලා දුන්නේ ඔයා. ඉතින් ඔයා නැත්තම් මේ කිසි දෙයක් මට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් බොහොම ස්තුතියි. මම ලෝන් එකක් ඇප්ලයි කරා ග්‍රාමීය බැංකුවෙන්.
අපේ පැත්තේ තියෙන සමූපකාර ග්‍රාමීය බැංකුවෙන් ඒකේ කාර්ය මණ්ඩලය මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මට ගොඩක් උදව් කරා ඒ මුදල ලබා ගන්න. ඉතින් ඊට අමතරව මගේ මල්ලි කොරියාවේ ඉන්න මල්ලි මට උදව් කරා මුදල් වලින්. එයා මට මදි ගාන ලොකු මුදල් ප්‍රමාණයක් ලබා දුන්නා. ඉරේෂ් මේ ෂවුට් අවුට් එක ඔයාට බොහොම ස්තුතියි. ඔයාගේ හයියත් මට උදව්වක් වුණා මේ රුමේනියාවට එන්න. ඉතින් මම ඔයාලට කිව්වේ සුදුසුකමක් හදාගන්න කියලා. මොකද කිසිම සුදුසුකමක් නැතුව වීඩියෝ එකක් දැක්ක පමණින් මෙයාලා විනෝද වෙනවා යුරෝපේ ඇවිල්ලා එහෙම කියලා හිතුවට ඇත්තටම විනෝදයක් තියෙනවා. නමුත් ඊට වඩා මේක ඇතුලේ ලොකු කටුක කතාවක් තියෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී වීඩියෝස් වල කතා කරමු. ඉතින් මම දකින විදිහට දැන් ලංකාවේ ගොඩක් අයගේ ආසාවක් තමයි යුරෝපෙට එන එක. ඉතින් යුරෝපෙට එන්න ක්‍රම තියෙනවා. ලේසි නැහැ. ඒකට හොඳ අධ්‍යාපනයක් ඒ වගේම වෘත්තීය සුදුසුකමක් තියෙනවනම් ඉතා පහසුවෙන් එන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමවේදයට වඩා පහසුයි. ඔයාට වෘත්තීය සුදුසුකමක් සහ හොඳ අධ්‍යාපනයක් තියෙනවනම්. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඔයාට භාෂාමය හැකියාවක් තියෙනවනම්. ඒ කියන්නේ ඔයාගේ අනාගත රටක් මොනවා හරි තියෙනවනම් ඒ රටට අදාළ ලැන්ග්වේජ් එක, ඒ රටට අදාළ භාෂාව ඔයා ප්‍රගුණ කරලා තියෙනවා නම් ඔයාට ඒ භාෂාව පිළිබඳ සහතික පත්‍රයක් තියෙනවා නම් ඊටාම පහසුයි ඔයාට යුරෝපයට ඇතුළත් වෙන්න. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයාට ජර්මන් එන්න ඕනේ කියලා. ඔයා ජර්මන් ටෙක් එකකට හරි ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්, එහෙම නැත්නම් ජනනල කාර්මික කෙනෙක්, එහෙම නැත්නම් ඔයා වඩු වැඩ පිළිබඳ වඩු ශිල්පය පිළිබඳ දන්න කෙනෙක්. මෙන්න මේ වගේ අවස්ථාවන්ට ඉතා විශාල රැකියා ප්‍රමාණයක් තියෙනවා යුරෝපය ඇතුලේ සහ ජර්මන් වගේ රටවල් වල. නමුත් තියෙන එක බාධාවක් තමයි භාෂාව කියන එක. මොකද ඒ රටවල් වල වැඩ කරන්නේ එයාලගේ භාෂාවෙන්. ඉතින් ඔයාට ඒ රටකට එන්න අවශ්‍ය නම් ඔයාගේ තියෙන රටේ, ඔයාට ඒ ආසාව තියෙන රටේ භාෂාව දැන් ඉඳන්ම ඔයා ඉගෙන ගන්න. මේක තමයි මගේ එක උපදේශයක් ඔයාලට යුරෝපෙට එන්න ආසාවෙ ඉන්න ඔයාලට. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ යුරෝපෙට එන්න හීන දකින්න ඔයාලට ලේසිම මාර්ගයක් තමයි රුමේනියාව කියන්නේ. ඉතින් ඔයාලට හීනයක් තියෙනවා නම් ඒ හීනේ අතාරින්න එපා. අනිවාර්යෙන් ඒකට මහන්සි වෙන්න, ලේසියෙන් එන්න හිතන්න එපා. ටිකක් අපහසුයි. ඒ අපහසුව අනිවාර්යෙන් විඳ දරා ගන්න. ඔයාලට ලේසියෙන් එන්න පුළුවන්. මම අර කිව්ව විදිහට ඔයා යන්න අදහස් කරන රටේ භාෂාව අනිවාර්යෙන් ඉගෙන ගන්න. ඒ භාෂාවට අදාළ පිළිගත් සහතිකයක් ලබා ගන්න. ඒ වගේම අනිවාර්යෙන් තමන්ගේ වෘත්තීය නිපුණතාවයක්, එහෙම නැත්නම් ස්කිල් එකක් හදාගන්න. මොකද මේ ස්කිල් වර්කර්ස්ලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා යුරෝපය ඇතුලේ. ස්කිල් වර්කර් කෙනෙකුට උදාහරණයක් විදිහට මම ශේෂ්ත්‍ර ටික කියන්නම්. අපි ඉස්සරහා වීඩියෝ වලින් මේවා පිළිබඳ වැඩි විස්තර කතා කරමු. එතකම් මම ඔයාලට සාමාන්‍ය අවබෝධය සඳහා සාමාන්‍ය ස්කිල්ස් කීපයක් කියන්නම්. ජලනල කාර්මික, ඊට අමතරව ඉලෙක්ට්‍රීෂියන්, ඊළඟට AC මෙකැනික්, ඔටෝ පේන්ටිං, ඔටෝමොබයිල්, මෙන්න මේ වගේ වෘත්තීයන් වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා සහ ලොකු සැලරි එකක් ගන්න පුළුවන් ඔයාලට යුරෝපයේ රටවල් වලින්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඔයා කැමති රටේ භාෂාව හොඳට ඉගෙන ගන්න. ඒ වගේම ඔයාගේ වෘත්තීය නිපුණතාවය පිළිගත් ආයතනයකින් පිළිගත් සහතිකයක් සමග හදා ගන්න. ඉතින් ඔහොම තමයි මම රුමේනියාවට ආව ගමන් මගේ විස්තරය මේ විදිහට තමයි මම රුමේනියාවට ආවේ සහ මගේ වියදම ප්‍රොසෙස් එක මේ දේවල් මෙන්න මේ විදිහට තමයි වුනේ. ඔන්න ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නයකට උත්තර හැමෝටම හම්බුණා කියලා මං හිතනවා. ඉතින් මේ කට්ටිය විනෝද වෙනවා හිමත් එක්ක. ඉතින් ඔය විදිහට තමයි මේ අද මේ වීඩියෝ මම නිමා කරන්නේ. ඉතින් මම හිතනවා ගොඩ දෙනෙකුට තිබ්බ ප්‍රශ්න වලට උත්තර හම්බෙන්නේ නැති කියලා. මෙහෙට එන්නේ කොහොමද සහ මම ආවේ කොහොමද කියන එක සම්බන්ධව ඉදිරි වීඩියෝ වලදී අපි කතා කරමු. අපිට මොනවද මෙහෙට එනකොට ගේන්න ඕනේ ඇඳුම්, භාවිතා කරන්න ඕනේ ඇඳුම් සහ ඊළඟට මෙහෙ බෙහෙත්, ඒ දේවල් සම්බන්ධව ඉදිරියේදී ඩේලි ලයිෆ් එක ඒ දේවල් සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක යුරෝපයේ ජීවිතයත් එක්ක මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න, තව කෙනෙකුට මේ දේවල් දැනගන්න. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝව නැරඹුවට. සුබ දවසක් ඔයාලා හැමෝටම.